මුල් පාඩම් වලින් කතා කළා variables සහ objects කියන්නේ මොනවද? ඒ වගේම කමෙන්ට් එකක් කියන්නේ මොකක්ද? ඒකෙන් කරන්න පුළුවන් මොනවද කියලා අපි දැන් ඒව කතා කරලා ඉවරයි. ඒ වගේම අපි දැන් බලාපොරොත්තු වෙන මේ පාඩමෙන් Python operators ගැන දැනගන්න. Python operators. එහෙම නැත්නම් අපි සිංහලෙන් කියනවා කාරක කියලා. එතකොට අපි දැන් මේ පාඩමෙන් කතා කරන්න යන්නේ Python කාරක වර්ග මොනවද? කොහොමද මේවා ක්‍රියාත්මක වෙන්නේ? එතකොට අපි දැන් බලමු කාරක වර්ග කොච්චර තියෙනවද කියලා. සාමාන්‍යයෙන් Python පරිගණක භාෂාවේදී කාරක වර්ග එහෙම නැත්නම් operators වර්ග අපිට මුණ ගැහෙනවා 7ක් විතර basic operators වර්ග. එතකොට මේ මුලින්ම අපිට arithmetic operators, ඊළඟට comparison operators, අපි කියනවා relational operators කියලාත් ඒවට. ඒ වගේම assignment operators, ඊළඟට logical operators, ඊළඟට තියෙනවා bitwise operators, ඊළඟට membership operators, ඊළඟට අන්තිමට තියෙනවා identity operators කියලා. එතකොට දැන් අපි බලමු මේ operators වර්ග එකින් එක අරගෙන මේවා මොනවද කරන්න පුළුවන්, මේවා අපි කෝඩ් වලට මොන වගේ සහයෝගයක්ද ගන්න පුළුවන් කියන එක අපි දැන් මේකේ බලන්නයි යන්නේ. Python දෙවෙනි පාඩමෙන් ඉගෙන ගත්ත operator එකක් කියන්නේ මොකක්ද කියලා. ඒක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලාත් අපි ඉගෙන ගත්තා. අපි දැන් මේ පාඩමෙන් කතා කරන operators වර්ග මොනවද, ඒවා කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. අපි දැන් දෙවෙනි පාඩමේදී එක operator එකක් ගැන තමයි අපි කතා කළේ. දැන් මෙතනදී අපිට Python operators වර්ග ගණනාවක් මුණ ගැහෙනවා. ඒවෙන් කොහොමද අපේ කෝඩ් එකට අපි කොහොමද මේවා එකතු කරගන්නේ? අපේ කෝඩ් එකට අවශ්‍ය වෙන්නේ කොතනදීද? මේවා අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපි දැන් සාමාන්‍යයෙන් මේ හැම operator එකක්ම උදාහරණ කෝඩ් එක අරගෙනම බලමු කොහොමද මේවා ක්‍රියාත්මක වෙන්නේ කියන එක. arithmetic operators, එහෙම නැත්නම් අංක ගණිතමය ක්‍රියාකාරකම් කරන්න පුළුවන් operators වර්ග. එතකොට මේක ඇත්තටම සරල ගණිත කර්ම තියෙන්නේ. කියන්නේ අපි හිතමුකෝ එකතු කිරීම, අඩු කිරීම, වැඩි කිරීම, බෙදීම, සංඛ්‍යාවක බලය සෙවීම වගේ සාමාන්‍යයෙන් සරල ගණිත කර්ම කරන්න පුළුවන් මේ operators පාවිච්චි කරලා. එතකොට අපි දැන් බලමු මේ ගණිත කර්ම කරන්න පුළුවන් මේ operators එකින් එක අරගෙන මොනවද මේ operators කියලා. අපි දැන් මුලින්ම බලමු එකතු කිරීම. එහෙම නැත්නම් අපි කියනවා addition කියලා එකතු කිරීම. දැන් අපි මේ operator එක ගැන මුලින් කතා කළා. ඒ කියන්නේ සංඛ්‍යා දෙකක් එකතු කරලා ඒකේ අගය අපි කොහොමද එකතුව ලැබෙන්නේ කියලා අපි මුලින් උදාහරණ මාර්ගයෙන් බැලුවා. අපි දැන් මේ එකතු කිරීමේ operator එක ගැන තවදුරටත් කතා කරනවා නම් අපි දැන් එදා බැලුවේ මේ එකතු කිරීම සංඛ්‍යානේ. නමුත් අපිට මේ operator එකකින් පුළුවන් strings එහෙම නැත්නම් අකුරු එකතු කරන්න. එහෙම නැත්නම් වචන එකතු කරන්න පුළුවන්. strings එකතු කරන්න පුළුවන්. එතකොට දැන් අපි බලමු මොකද්ද මේ දැන් අපි සාමාන්‍යයෙන් මේ ගණිත කර්ම වලදී කරන්නේ මේ සංඛ්‍යා එකතු කරන එකනේ. නමුත් අපිට මේ පරිගණක භාෂාවලදී මේ strings එකතු කරන්න අවශ්‍ය වෙනවා මේ අපේ කෝඩ් වලදී. ඒක මොනවටද ඕන කරන්නේ කියන එක අපි ඉස්සරහට බලමු. සාමාන්‍යයෙන් මතක තියාගන්න සංඛ්‍යා වගේම strings උත් මේ addition කියන එකතු කිරීම operator එකෙන් අපිට කරගන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් අපි ඊළඟට subtraction එහෙම නැත්නම් අඩු කිරීම. කියන්නේ සංඛ්‍යා අඩු කරන්න පුළුවන්. සංඛ්‍යා අඩු කරන්න පුළුවන් මේකෙන්. එතකොට මේ operator එක ඇවිල්ලා සාමාන්‍ය ගණිත කර්ම වලදී භාවිත කරන සංකේතයම තමයි තියෙන්නේ. එතකොට මේකට අපි කියන subtraction එහෙම නැත්නම් අඩු කිරීමේ operator එක තමයි මේක. ඊළඟට අපි බලමු දැන් මේ සාමාන්‍යයෙන් අපි බලන්නේ මේ සරල ගණිත කර්මනේ. ඊළඟට බලන්න multiplication එහෙම නැත්නම් ගුණ කිරීම. අපි කියන වැඩි කරනවා කියලා. නමුත් දැන් මෙතනදී තියෙන ප්‍රශ්නයක් අපි සරල ගණිත කර්මවලදී
භාවිතා කරන සංකේතය ඇවිල්ලා මෙන්න මේ විදිහේ කතරයක් වගේ සංකේතයක් නේ අපි භාවිතා කරන්නේ වැඩි කිරීමට. නමුත් අපිට මේ පරිගණක භාෂාවලදී අපිට මේ සංකේතය ලැබෙන්නේ නැහැ. මොකද හේතුව අපේ කීබෝඩ් එකේ ඇත්තටම වැඩි කිරීම නැහැනේ. වැඩි කිරීමේ සංකේතය නැහැ. නමුත් අපි ඒ වෙනුවට භාවිතා කරනවා මේ සාමාන්‍යයෙන් මේ විදිහේ අපි මේකට කියනවා තරු ලකුණ. එහෙම නැත්නම් ඇස්ටරික්ස් කියලාත් කියනවා. අපි මේ සලකුණ නෙමෙයි අපි පාවිච්චි කරන්නේ. මෙතනදී අපි මෙන්න මේ ඇස්ටරික්ස් එහෙම නැත්නම් ස්ටාර් කියන අපි තරු ලකුණ කියලා කියන්නේ. තරු ලකුණ කියන සංකේතය තමයි අපි භාවිතා කරන්නේ. එතකොට දැන් මතක තියාගන්න අපි එකතු කිරීම සහ අඩු කිරීම එම සංකේත දෙකමයි සරල ගණිත කර්මවලදී භාවිත කරන සංකේත දෙකමයි පාවිච්චි කරේ. නමුත් වැඩි කිරීමේදී හොඳට මතක තියාගන්න අපිට අපි භාවිතයට ගන්නේ මේ ස්ටාර් කියන තරු සලකුණ තමයි අපි භාවිතා කරන්නේ. ඒ වගේදීම අපි බලමු මේ US කීබෝඩ් එකේදී සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහට මෙන්න මේ අටේ ඉලක්කමත් එක්ක මෙන්න මේ විදිහට කුඩා තරුවක් එනවා. මෙන්න මේක තමයි අපි ඔය තරු ලකුණ හැටියට ගන්නේ. අපි දැන් ඉදිරි ඉස්සෙල්ලා කතා කරා මෙන්න මේ විදිහට මේ ඍණ සංකේතයත් ධන සංකේතයත් මේ ඍණ සංකේතය සහ මේ ධන සංකේතය. එතකොට මේ තමයි වැඩි කිරීමේ සංකේතය. අපි දැන් ඊළඟට බලමු බෙදීම කොහොමද අපිට මෙන්න මේ විදිහට සාමාන්‍යයෙන් අපි පරිගණක භාෂාවලදී භාවිතා කරන්නේ ඉදිරි ඇල ඉර. මේ ඇල ඉර කියන එක තමයි අපි භාවිතා කරන්නේ. මේ තියෙන සාමාන්‍යයෙන් සරල ගණිත කර්මවලදී පාවිච්චි කරන බෙදීමේ සංකේතය. ඒකට සංඛ්‍යා බෙදීමේදී අපි මේ විදිහේ සංකේතයක් සරල ගණිත කර්මවලදී පාවිච්චි කරනවා. පරිගණක භාෂාවේදී අපි ඔපරේට් එකක් හැටියට මේ ඉදිරි ඇල ඉර මේ ඔපරේට් එකේ සංකේතය බෙදීමේ ඔපරේට් එකේ සංකේතය මේ ඉදිරි ඇල ඉර හැටියට තමයි ගන්නෙ. එතකොට හොඳට බලන්න දැන් මේ අපිට පුළුවන් මේ අපේ පරිගණකයේ තියෙනවා කීබෝඩ් එකේ මෙන්න මේ විදිහට අපි දන්නවා මේක forward slash කියලා කියන්නේ මේවා හරි නියම නමින් මතක තියාගන්න මේ ඉදිරි ඇල ඉර කියන එක අපි කියනවා forward slash කියලා. එතකොට අපි කීබෝඩ් එකේ අපි දන්න මෙන්න මෙතන මේ තියෙන්නේ ඉදිරි ඇල ඉර. දැන් මෙතනදී උඩ හරියෙන් ඉස්සරහට පාත් වෙලා ඇල වෙලා තියෙනවා. ඒකට අපි කියනවා ඉදිරි ඇල ඉර කියලා. එතකොට හොඳට මතක තියාගන්න සංඛ්‍යා බෙදීම. සාමාන්‍ය සංඛ්‍යා බෙදීමේදී අපි භාවිතා කරන්නේ මෙන්න මේ පරිගණක භාෂාවලදී බොහෝදුරට Python පරිගණක භාෂාවේදී වගේම අනිකුත් පරිගණක භාෂාවලදී මේ ඔපරේටර්ස් වල සංකේත බොහොම සුළුෙන් තමයි වෙනස් වෙන්නේ. එතකොට දැන් මෙතනදී අපි ඉදිරි ඇල ඉර තමයි භාවිතා කරන්නේ. මතක තියාගන්න බෙදීමේ සංකේතයේ හැටියට. අපි දැන් බලමු ඊළඟ ඔපරේටර් එක මොකක්ද කියලා. දැන් අපි මේ ඔපරේටර් එකට අපි කියනවා මොඩියුල්ස් කියලා. එහෙම නැත්නම් මෝඩ් කියලා කියනවා. සමහර මේකට මාජලස් කියලාත් කියනවා. මෝඩ් කියලා අපි කෙටියෙන් කියනවා මේ ඔපරේටර් එකට. එතකොට දැන් මෙතනදී සාමාන්‍යයෙන් අපි බලමු සරල ගණිත කර්මවලදී අපි මේ සංකේතය භාවිතා කරන්නේ සාමාන්‍යයෙන් ප්‍රතිශතය දැක්වීමට. නමුත් අපි පරිගණක භාෂාවලදී දැන් අපි ඉගෙන ගන්න Python පරිගණක භාෂාවේදී මේ සංකේතය භාවිතා කරන්නේ මෝඩ් කියන ඔපරේටර් එක හැටියට. මේකෙන් කරන්නේ අපි මොකක්ද කියන එක බලමු. දැන් අපි සරල ගණිත කර්මවලදී ප්‍රතිශතය දැක්වීමට මේක භාවිතා කරන්නේ. නමුත් අපි මේකෙදී අපි මේ භාවිතා කරන්නේ සාමාන්‍යයෙන් ඕගොල්ලෝ හොඳට මතක තියාගන්න මේක එක් සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් බෙදුවාම යම් අගයක් ඉතුරු වුණොත් සාමාන්‍යයෙන් සමහර අවස්ථාවලදී යම් අගයක් ඉතුරු වෙනවා. මේ ඉතිරි වෙන අගයට අපි කියනවා ශේෂය කියලා. එහෙම නැත්නම් රිමේන්ඩර් කියලා කියනවා. මොකක්ද ශේෂය? එහෙම නැත්නම් රිමේන්ඩර් කියලා කියනවා.
ඒ කියන්නේ යම් සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් බෙදුවාම යම් කිසි ශේෂයක් ඉතුරු වෙනවා නම් යම් කිසි අගයක් ඉතුරු වෙනවා නම් ඒකට අපි කියනවා රිමේන්ඩර් කියලා. එහෙම නැත්නම් ශේෂය කියලා. එතකොට මෙන්න මේ ශේෂය දැනගන්න පුළුවන් ඔපරේටර් එකක් තමයි අපි මේ මෝඩ් කියලා පෙන්වුම් කරන්නේ. එතකොට දැන් මේ සංකේතය අපි භාවිතා කරන්නේ අපි දන්නවා දැන් යම් සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් බෙදුවාම ඉතුරු වෙන ශේෂය දැනගන්න. එතකොට හොඳට මතක තියාගන්න මේක ප්‍රතිශතය නෙවෙයි. මේක අපි මෝඩ් කියන සංකේතය මේ පරිතන් පරිගණක භාෂාවේදී. එතකොට දැන් අපි ඉදිරියේදී බලමු මේක ඉතාමත් වැදගත් වෙන ඔපරේටර් එකක්. එතකොට ඉදිරියේදී අපි බලමු මේ මෝඩ් කියන මේ ඔපරේටර් එකෙන් අපි කොහොමද වැඩ ගන්න කියන එක. එතකොට දැන් අපිට කිහිපයක්ම දැන් අපි ඔපරේටර්ස් බැලුවා. දැන් අපි බලමු ඊළඟට තවත් ඔපරේටර් එකක්. මේකට අපි කියන එක්ස්පෝනන්ට්. එහෙම නැත්නම් මේ සංඛ්‍යාවක බලය සොයා ගැනීම සඳහා තමයි මේක භාවිතා කරන්නේ. එතකොට දැන් සාමාන්‍යයෙන් අපි වැඩි කිරීමට අපි එක තරුවක්නේ භාවිතා කළේ. නමුත් සංඛ්‍යාවක බලය හොයන්න අපි තරු දෙකක් භාවිතා කරනවා. එතකොට මේ ඔපරේටර් එක අපි සංඛ්‍යාවක බලය සොයා ගන්න තමයි අපි මේ ඔපරේටර් එක භාවිතා කරන්නේ. අපි ඒකට කියනවා පවර් කියලා. එතකොට දැන් හොඳට මේක මතක තියාගන්න සංඛ්‍යාවක බලය සොයා ගන්න තමයි අපි මේ ඔපරේටර් එක භාවිතා කරන්නේ. ඉස්සෙල්ලා ඔපරේටර් එකත් මේ ඔපරේටර්ස් අපි හොඳට මතක තියෙන්න ඕනේ. ඊළඟට බලන්න දැන් අපි මුලින් කතා කරානේ බෙදීම. සාමාන්‍යයෙන් සංඛ්‍යා බෙදීමේදී අපි එක ඉදිරි ඇල ඉරක් එහෙම නැත්නම් ෆෝවර්ඩ් ස්ලෑෂ් එකක් තමයි අපි භාවිතා කරේ. නමුත් දැන් තව ඔපරේටර් එකක් තියෙනවා ඉදිරි ඇල ඉර දෙකක්. එතකොට මේකට අපි කියනවා ෆ්ලෝ ඩිවිෂන් කියලා. එතකොට මේ සාමාන්‍යයෙන් අපි සංඛ්‍යා බෙදනකොට සමහර අවස්ථාවලදී දශම සංඛ්‍යා අපිට ලැබෙනවා. අන්නේ දශම සංඛ්‍යාව ඉවත් කරලා අපිට ප්‍රතිඵලය ලබා දෙනවා. මෙහෙම ඉදිරි ඇල ඉරි දෙකක් තියෙන ඔපරේටර් එක භාවිතා කරලා සංඛ්‍යා බෙදුවොත් අපිට ඉදිරියේදී ඒකත් අවශ්‍ය වෙනවා. අපිට මේ සංඛ්‍යා බෙදීමේදී අපිට දශම සංඛ්‍යාව නොසලකා හරින්න වෙන ස්ථාන තියෙනවා. අන්න ඒ වගේ තැන්වලදී අපිට මේ ඉදිරි ඇල ඉර දෙකක් භාවිතා කරලා දශම සංඛ්‍යාව ඉවත් කරලා අපිට මේ අපේ ගණනය කිරීම කරගන්න වෙන අවස්ථා තියෙනවා. අපි දැන් මේ ඔක්කොම බලනවා ප්‍රායෝගිකව මේ කොහොමද මේවා ක්‍රියාත්මක වෙන්නේ කියන එක. නමුත් මේ දැනට ඉස්සර වෙලා මේ arithmetic operators කීයක් තියෙනවද? දැන් අපි 7ක් ඉගෙන ගත්තා. දැන් මේ arithmetic operators 7 ඕගොල්ලෝ දන්නවා. දැනගත්තට දැන් මේක අපි practically කරලා නැහැ. මේකෙන් වෙන ක්‍රියාව මොකක්ද කියලා. එතකොට අපි දැන් ඒකත් කරලා බලමු. දැන් අපිට මෙතනදී IDE එකක් අවශ්‍ය වෙනවා. දැන් IDE එකක් මොකක්ද කියන්නේ කියලා ඕගොල්ලෝ දන්නවා. අපි මුල් පාඩම් වලදී කතා කළා මොකද්ද IDE එකක් කියන්නේ කියලා. එතකොට දැන් අපි බලමු IDE එකක් කියන්නේ Integrated Development Environment එකක්. ඒ කියන්නේ අපේ කෝඩ් කොටස් ලියලා පරීක්ෂා කරගන්න පුළුවන් යම්කිසි නෝට්පෑඩ් එක වගේ software එකක්. එතකොට දැන් මේක අපිට මේ Python අපේ මැෂින් එකේ දැන් ඉන්ස්ටෝල් කරලා තියෙන්න ඕනේ. දැන් Python අපේ මැෂින් එකේ ඉන්ස්ටෝල් කරලා තියෙනකොට අපි ඉන්ස්ටෝල් කරනකොටම අපිට ලැබෙනවා Python IDLE කියලා Integrated Development Learning Environment එකක්. මොකද්ද මේ learning environment එක? අපිට මේකෙන් පුළුවන් මෙන්න මේ වගේ දෙයක් කරන්න. දැන් අපි සාමාන්‍යයෙන් IDE එකදී අපිට කෝඩ් කොටස් සම්පූර්ණ කරලම තමයි අපි බලන්න වෙන්නේ. නමුත් මේ IDLE එකේ Pythonලා තියලා තියෙන මේ IDLE එකේදී අපිට පුළුවන් වෙනවා කෝඩ් කොටස් සම්පූර්ණයෙන් සටහන් නොකර අපිට යම්කිසි සීමා සහිත කොටසකින් අපේ මේ ඔපරේටර්ස් චෙක් කරගන්න. එහෙම නැත්නම් තවත් නීති රීති තියෙන ඒවා මේකේ අපිට චෙක් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඉගෙන ගැනීම සඳහා. මේ එතකොට ඒක මේ සම්පූර්ණ කෝඩ් එකම නෙමෙයි. අපි දැන් මේක ඉගෙන ගන්න ඕනේ හේතුව තමයි
අපිට සමහර කොටස් මුළු කෝඩ් එකම ටයිප් කර කර ඉන්නේ නැතුව අපිට මේ ID LE එක හරහා අපිට චෙක් කරගන්න පුළුවන්. එතකොට ඒ චෙක් කරගෙන හරි ඉක්මනින් අපිට කෝඩ් එකක් ලියන්න යන්න පුළුවන්. අපි දැන් බලන්න ඕනේ අපිට දීලා තිනවා ID LE එක. ඒකෙම තියෙනවා ID එකත්. එතකොට අපිට පුළුවන් වෙනවා ඒකේ කෝඩ් ටෙස්ට් කරන්න වගේම එහෙම නැත්නම් අපිට සම්පූර්ණ කෝඩ් එක ලියන ක්‍රමයකුත් ඒකේ දීලා තියෙනවා. එතකොට අපි දැන් මේ දෙකම පරීක්ෂා කරලා බලන්න ඕනේ. Python IDE LE එකට කොහොමද යන්නේ කියලා බලමු. අපි start එකට ගිහිල්ලා අපි දැන් මේකේ Python install කරලා තියෙන folder එකට ගිහිල්ලා දැන් මම මෙතන versions දෙකක් install කරලා තිනවා. මොකද මේ version දෙකේ වෙනස්කම් තියෙන නිසා ඒක පෙන්වන්න අපි මුලින්ම යමු Python 2 කියන version එකට. එතකොට මේකේ තියෙනවා මේ මුලින්ම Python IDE කියලා. හරි මේකට යනවා. මේකට ගියාම පස්සේ අපිට එනවා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. එතකොට දැන් මෙතනදී හොඳට මතක තියාගන්න මේකේ අපිට මේ Python shell එක මේකට අපි කියන්නේ. එතකොට මේකේ පුළුවන් අපිට කෝඩ් කොටස් බොහොම කෙටියෙන් ටයිප් කරලා මේක කැල්කියුලේටර් එකක් වගේ අපිට අවශ්‍ය කරන පිළිතුරු ලබා ගන්න. ඒ වගේම අපිට මේකෙදිම පුළුවන් අපිට මේ නියම විදිහට කෝඩ් එක සටහන් කරලත් අපිට පිළිතුරු ලබා ගන්න. ඒකට දැන් අපි මේ සාමාන්‍යයෙන් මේ ෂෙල් එකේ අපි වැඩ කරන්න වෙනවා සෑහෙන වෙලාවක්. එතකොට දැන් මේ සාමාන්‍යයෙන් ඔයගලන්ට මේ අකුරු එහෙම පොඩි නම් අපිට පුළුවන් වෙනවා මේකේ තියෙන මෙතන මේ ඔප්ෂන් කියලා එකක්. ඔප්ෂන් කියලා මෙන්න මෙතනට ගිහිල්ලා අපි configure IDLE කියන එකට ගියාන් පස්සේ අපිට මෙන්න මේ වගේ තව ඉන්ටර්ෆේස් එකක් වින්ඩෝ එකක් ඕපන් වෙනවා. මෙන්න මේකේ තියෙනවා මෙතන size කියලා තියෙනවා. මේ අකුරු වල size එක තමයි මෙතන දීලා තින්නේ. ඒකට අපිට මේක සාමාන්‍යයෙන් පුළුවන් වෙනවා 18ට විතර වගේ වැඩි කරගත්තොත් කරලා apply okay කළාම මේ අපේ ඉන්ටර්ෆේස් එක විශාල වුණා. එතකොට අපේ මේ අකුරුත් ලොකු වෙලා තින්නේ ගොඩක්. මෙතන මේ අකුරු එහෙම සෑහෙන ලොකුයි. එතකොට අපිට මේක ඇස් වලට ගොඩක් හානිය අඩුයි. අපිට තියෙන පහසුයි අපිට ගොඩක් මේ විදිහට හරි ගස ගන්න එක. දැන් අපි බලමු. දැන් අපි මේ බැලුවේ Python 2.62 කියන version එක. දැන් අපි බලමු 3 කියන එකටත් ගිහිල්ලා පොඩ්ඩක් අපි මෙන්න මේ විදිහට යනවා. මේ විදිහටම ගිහිල්ලා Python 3 කියන version එකෙත් මේ තියෙනවා IDLE එක. අපි ඒකට යනවා. ඒකට ගියාම ඒකෙත් අර විදිහටම ඉන්ටර්ෆේස් එක ඕපන් වෙනවා. එතකොට අපිට පුළුවන් ඒකේ අර 2 සීරීස් එකට වඩා පොඩි වෙනස්කම් ටිකක් කරගන්න. ඔන්න දැන් මේ අර අපි කතා කරපු මේ shell එක 3.13 කියන මේ version එක. හරි. එතකොට ඊළඟට අපි ඒකෙත් අපි මේ option වලට ගිහිල්ලා අපිට configure කියන එක IDLE එකට ගියාම අපිට ඒකෙත් මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් එනවා. මේකෙත් අපිට පුළුවන් වෙනවා මෙතන අපි හිතමුකෝ 18 කියලා දැම්මා කියලා apply okay කියලා දැම්මා. දැන් ඒකෙදිත් අපිට පුළුවන් මේ විදිහට අර විශාල කරගන්න මේ අපේ වැඩ කරන ස්පේස් එක. ඒ වගේම තව දෙයක් තියෙනවා. අපිට මේකේ පුළුවන් මේ 3.3 කියන සීරීස් එකේදී අපිට පුළුවන් මෙන්න මේ විදිහට highlights කියන එකට ගිහිල්ලා මේ highlights වලට ගිහිල්ලා IDLE කියන එක මෙතන මේ classic කියන එක අපි dark කියලා select කරගෙන ඊට පස්සේ apply okay කරන්න. එතකොට මෙන්න මේ විදිහට background එක කළු පාට වෙනවා. එතකොට ඇහැට ගොඩක් හොඳයි. මේක සාමාන්‍යයෙන් අපිට සෑහෙන වෙලාවක් අපිට මේක ඉන්න වෙනවනේ. ඒ නිසා අපි සාමාන්‍යයෙන් මේ විදිහට හදාගත්තාම ලේසියි. අපි දැන් බලමු එකතු කිරීමේ ඔපරේටර් එකේදී බලපාන නීතියක් තියෙනවා. ඒක අපි ටිකක් ඉගෙන ගියාම ලේසියි අපිට ඉස්සරහට.
සාමාන්‍යයෙන් දැන් අපි මුලින් ඉගෙන ගත්ත ස්ට්‍රින්ග්ස් කියලා වර්ගයක් තියෙනවා, දත්ත වර්ගයක්. ඒ වගේම ඉන්ටිජර් කියලා තියෙනවා. දැන් ඒක ඔයගොල්ලෝ දන්නවා. එතකොට අපිට මේ උඩුකමා යටතේ තියෙනවා ස්ට්‍රින්ග්ස්. එතකොට ස්ට්‍රින්ග්ස් එකතු කරන්න පුළුවන්. එතකොට ඉන්ටිජර් කියන සංඛ්‍යා නැත්නම් අංක ඒවා එකතු කරන්නත් පුළුවන්. ඉන්ටිජර් එකතු කරන්නත් පුළුවන්. නමුත් ස්ට්‍රින්ග්ස් ඉන්ටිජර් එකතු කරන්න නම් බෑ. එතකොට අපිට ඒකට වෙනත් උපක්‍රමයක් තමයි කෝඩ් අපි ලියනකොට අපිට භාවිතා කරන්න වෙන්නේ. අපි ඒවා ඉදිරියේදී බලමු. මේ නීතිය මතක තියාගන්න. ස්ට්‍රින්ග්ස් එකතු කරන්න පුළුවන්. එතකොට ඉන්ටිජර් එකතු කරන්න පුළුවන්. ඒ වගේම ස්ට්‍රින්ග්ස් ඉන්ටිජර් එකතු කරන්න නම් බෑ. IDL එකට ගිහිල්ලා කොහොමද කෝඩ් කොටස් සම්පූර්ණයෙන් ටෙස්ට් කරගන්න නැතුව මේ ඉගෙන ගන්න ලර්නින් එන්වයරන්මන්ට් එක කොහොමද අපි පාවිච්චි කරන්නේ කියලා අපි දැන් මුලින්ම බලමු. අපිට වේරියබල් එකක් ඕපන් කරන්න අවශ්‍ය වෙන්නේ මේ ලර්නින් එන්වයරන්මන්ට් එකේදී හරි. එතකොට අපි මුලින්ම කෙලින්ම අගේ දැම්මා. ඊට පස්සේ අපි ඇඩ් ඔපරේටර් එක shift එකත් එක්ක ප්ලස් කී එකේ බුවා. එතකොට ඔන්න ධන ඊළඟට 20 අපි දැම්මා. ඊළඟට enter කී එක ප්‍රෙස් කරන මෙන්න පිළිතුර අපිට ලැබෙනවා. එතකොට මෙතනදී අපිට කිසිම මේ variable එකක් මොකුත් open කරන්නේ නැහැ. ඊළඟට print function එක අපි දෙන්නේ නැහැ. නමුත් අපිට මෙතනදී පුළුවන් වෙනවා මේ operator එක check කරගන්න. එතකොට ඔයගොල්ලන්ට තේරෙනවනේ මේකේ දැන් අපිට කිසිම කෝඩ් එකක් නැතුව තමයි අපි මේක පරීක්ෂා කරගත්තේ. දැන් ඒ වගේම බලමු අපි කොහොමද අපි මේ කෝඩ් එකක් මාර්ගයෙන් මේ විදිහටම දැන් මේ ඉන්ටිජර් එකතු කරගත්තේ අපි. ඒ කියන්නේ සංඛ්‍යා. එතකොට ඒක නැවත එකතු කරගන්නේ කොහොමද කියලා බලමු අපි. මොකද මේකේ අපිට දෙන්නේ මේ ටෙස්ට් කරන්නනේ. හරි. ඊළඟට දැන් අපි බලමු අපිට මෙතනදී දෙනවද කියලා බලමු. අපි ස්ට්‍රින්ග් එකක් ප්‍රකාශයටපත් කළා. ඊළඟට අපි එකතු කරනවා අපි ඉන්ටිජර් එකක් එක්ක 10. හරි. කරලා අපි එන්ටර් කරලා බලමු. ඔන්න මෙතනදී අපිට error message එකක් එනවා. එතකොට මේක කියනවා මේ අපිට strings integer එකතු කරන්න දෙන්නේ නැහැ. type error එකක් මෙතන තියෙනවා. එතකොට අපි මේක string එකක් මේක integer එකක්. එතකොට මේ දෙක එකතු කරන්න දෙන්නේ නැහැ. එහෙමනම් අපි බලමු strings දෙකක් එකතු කරන්න පුළුවන්ද කියලා. අපි බලමු. කියලා දීලා ඊට පස්සේ නැවතත් අපි උඩුකොමා දීලා ඊළඟට එකතු කිරීම ආයි උඩුකොමා කියලා දීලා ආයි උඩුකොමා දීලා අපි එකතු කරමු. ඔන්න එකතු වුණා. ඔන්න දැන් අපිට මෙතනදී පුළුවන් වුණා අපිට ඉන්ටිජර් එකතු කරන්න. ඉන්ටිජර් එකතු කරන්න. ඊළඟට දෙවෙනි ෆේලියේදී අපිට බැරි වුණා ඉන්ටිජර් ඊළඟට strings integer එකතු කරන්න. මේ strings මේ integer එකතු කරන්න බැරි වුණා. ඒ වගේම අපිට strings එකතු කරන්න පුළුවන් වුණා. අපි දැන් මෙහෙම එකතු කරනකොට දැන් මේක හොඳට මේක බලා ගන්න. දැන් මෙතනදී අපි මෙතන නමක් කොටස් දෙකක් අපි එකතු කරන්නයි මේ විදිහට පාවිච්චි කළේ add operator එක. එතකොට දැන් අපිට මෙතනදී space එකක් අවශ්‍ය වෙනවා. මෙතන මුල් නමට පස්සේ ස්පේස් එකක් ඕන වෙනවා. අන්න එතනදී අපි පොඩි උපක්‍රමයක් පාවිච්චි කරනවා. මෙන්න මේක හොඳට බලා ගන්න. අපි උඩුකමා විවෘත කරලා අපි කියලා සටහන් කරලා ස්පේස් බාර් එක කීබෝඩ් එකේ තියෙන දිගම කී එක ඒක ප්‍රෙස් කරනවා. එතකොට එක හිස් කොටසක් එනවා. ඊළඟට අපි උඩුකමා ප්‍රකාශයටපත් කරලා ඊළඟට ප්ලස් ඊළඟට PERE ඊළඟට උඩුකමා නැවතත් PERE කියලා සටහන් කරලා උඩුකමා දීලා අපි මෙන්න මේ විදිහට ඇඩ් එක. ඔන්න දැන් හරියට නම වෙන්ව අපිට සටහන් වුණා. දැන් මේවා අපිට ඉස්සරහට මේ කෝඩ් වලදී අවශ්‍ය නැහැ. ඒ හන්ද මේක හොඳට මතක තියාගන්න මේ උපක්‍රම මේවා මතක subtraction කියන ඔපරේටර් එක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා ඉස්සරලාම අපි අපේ අගය සටහන් කරනවා. ඊළඟට කීබෝඩ් එකේ මයිනස් කී එක ප්‍රෙස් කරනවා. ඊළඟට අපි අපේ අගයෙන්
දැන් මෙතන අපේ අගේ 30යි. අපේ අගෙන් කීයක් කොපමණ අගයක් අඩු වෙන්න ඕනේද කියලා අපි ඒක දෙනවා. පිටුම 10ක් කියලා. එතකොට ඒ කියන්නේ දැන් මේ තියෙන්නේ මෙතන 30යි කියලා අපේ අගය. ඊට පස්සේ අඩු කිරීම 10. එතකොට මේ 30න් 10ක් අඩු කරන්න කියලා තමයි අපි මේ කියන්නේ. එහෙමනම් අපි මේ ඔපරේටර් එකේ නීතියක් තියෙනවා. දැන් අපි මෙතනදී අපේ අගය දෙන්න ඕනේ වම් පැත්තට. එතකොට අපේ අගෙන් කීයක්ද අඩු වෙන්න ඕනි කියන එක දෙන්න ඕනේ දකුණු පැත්තට. එතකොට ඒක හොඳට මතක තියාගන්න. මේ දෙක මාරු වෙන්න බෑ. එතකොට කෝඩ් එකේදීත් එහෙමයි. දැන් මෙතන IDL එකේ නිසා අපි මුකුත් දන්නවනේ මේ අපි වේරියබල් මුකුත් සටහන් කරේ නැහැ. එතකොට දැන් මේ තියෙන්නේ අපේ අගය. ඒකෙන් 10ක් අඩු කරන්න. අපි දැන් මේක බලමු කොහොමද කියලා. අපි සාමාන්‍යයෙන් මේක අපි රන් කරලා එන්ටර් ප්‍රෙස් කළාම ඔන්න පිළිතුරාව 20යි කියලා. එතකොට හරි. අපි 30න් 10ක් අඩු කරාම 20යි පිළිතුර එන්නේ. එතකොට හොඳට මතක තියාගන්න අපි හදිස්සියවත් මේ දේ කරන්න අපි හිතමුකෝ 10න් අඩු කරනවා 30ක් කියලා. එතකොට අපිට අවශ්‍ය කරන්නේ 30න් 10ක් අඩු කරන්න නම් මෙතනදී පිළිතුර වැරදි ඍණ 20යි එන්නේ. හරි. ධන 10න් ධන 30ක් අඩු කරන්න එතකොට ඍණ 20 පිළිතුර හරි වුණාට අපිට අවශ්‍ය වුණොත් හදිස්සියකදී මෙතන 30න් 10ක් අඩු කරන්න අපි වම් පැත්තට 30 සටහන් කරලා ඊට පස්සේ ඍණ ඔපරේටර් එක ඒ කියන්නේ සබ්ස්ට්‍රැක්ෂන් කියන ඔපරේටර් එක සටහන් කරලා ඊළඟට 10 සටහන් කරනවා. මෙන්න මේ නීතිය මතක තියාගන්න. මුලින් අපේ අගය ඊට පස්සේ ඔපරේටර් එක ඊළඟට කීයකින් අඩු විය යුතුද කියන අගය. ඊළඟට මේක මේ දැන් අපි Python 3 වලදීනේ 2 වලදීත් මේ විදිහටම තමයි මේක සිද්ධ වෙන්නේ. එතකොට ඒක මතක තියාගන්න. ඒකට යන්න අවශ්‍ය නැහැ. අපි ඒක මේ විදිහටම තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. මල්ටිප්ලිකේෂන් කියන ඔපරේටර් එක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ඇරිත්මැටික් ඔපරේටර්ස් වල මල්ටිප්ලිකේෂන් ඔපරේටර් එක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. එතකොට දැන් අපි හිතමු මුලින්ම අපි සටහන් කරනවා අපේ අගය. අපි හිතමුකෝ අපිට 10 20න් වැඩි කරගන්න ඕනේ කියලා 10 සටහන් කළා. ඊට පස්සේ දැන් අපි මුලින් ඉගෙන ගත්තා අපි වැඩි කිරීම සඳහා අපි පාවිච්චි කරන්නේ ස්ටාර් කියන එක. අපි shift එකත් එක්ක ඒ කියන්නේ තරුව තියෙන කී එක ප්‍රෙස් කළා. එතකොට ස්ටාර් එක ආවා. ඊළඟට අපිට 20න් වැඩි කරගන්න ඕනේ 20 සටහන් කළා. දැන් මෙතනදී මතක තියාගන්න මේ 10 20න් වැඩි වුණත් 20 10න් වැඩි වුණත් පිළිතුර එකයි. නමුත් අපි ක්‍රමානුකූලව දෙයක් ඉගෙන ගන්න ඕනේ. දැන් අපිට වැඩි කරන්න ඕනේ 10 20න් නම් අපි මේ මුලින් 10 සටහන් කරලා ඊට පස්සේ 20 සටහන් කරන මේක මාරු වුණාට ගැටලුවක් වෙන්නේ නැහැ. පිළිතුරට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කොහොම නමුත් අපි යම් පිළිවෙලකට මේක ඉගෙන ගන්න නිසා අපි මුලින් 10 සටහන් කරනවා අපේ වම් අත පැත්තට. ඊළඟට වැඩි කිරීමේ ඔපරේටර් එක ඊළඟට 20 අපේ වැඩි කිරීමේ අගය කීයෙන්ද වැඩි වෙන්න ඕනි කියන්නේ. දැන් මෙතනදී අපි අර ඉස්සල්ලා අපි අඩු කිරීමට මේක බලපෑවනේ. අන්න ඒක නිසා අපි මේ විදිහට මතක තියාගත්තාම අපිට ලේසියි. එතකොට දැන් අපි බලමු මේකේ පිළිතුර 200ක් කියලා ආවා. එතකොට මේ විදිහම තමයි Python 2 series එකේදීත් මේ විදිහටම තමයි පිළිතුර ලැබෙන්නේ. මේ විදිහටම සටහන් කළාම ප්‍රශ්නයක් නැහැ. බලමු division කියන ඔපරේටර් එක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. division කියලා කියන්නේ බෙදීමේ ඔපරේටර් එක. එතකොට දැන් අපි මෙතනදී බලමු. දැන් අපිට තියෙන වාගයක් 12 බෙදන්න ඕනේ 5න්. අපිට වෙලා තියෙනවා 12 5න් බෙදන්න. එහෙමනම් අපි මුලින් සටහන් කරනවා 12. ඊට පස්සේ බෙදීමේ ඔපරේටර් එකට අපි කිව්වා forward slash කියන එක. ඒතර forward slash සටහන් කළා. ඊළඟට අපි බෙදන්න ඕනේ කීයද 5න්. එතකොට හොඳට මතක තියාගන්න මෙතනදී අපේ අගය කීයද 12යි. ඒක බෙදන්න ඕනේ කීයෙන්ද 5න්. එහෙමනම් මුලින් අපි සටහන් කරනවා වම් අත පැත්තෙන් 12. ඊට පස්සේ බෙදීමේ ඔපරේටර් එක ඊළඟට දකුණු අත පැත්තෙන් අපි සටහන් කරනවා අපි 12 කීයෙන්ද බෙදන්න ඕනේ කියන එක. එතකොට දැන් අපි මෙතනදී බලමු එන්ටර් කරාම 2.4යි කියලා අපිට පිළිතුර ලැබුණා. දැන් අපි බලමු
දැන් අපි මේ ඉන්නේ Python 3 shell එකේනේ. දැන් අපි බලමු Python 2 shell එකට ගිහිල්ලා මේකේ පොඩි වෙනසක් තියෙනවා. දැන් අපි ඉන්නේ Python 2 series එකේ shell එකක. එතකොට දැන් අපි බලමු අර අපේ පෙර අගයන් ටිකම 12 බෙදනවා කීයෙන්ද 5න්. එතකොට අපි එන්ටර් කරලා බලමු. ඔන්න පිළිතුරු ලැබුණ 2යි කියලා. දැන් මෙතනදී පිළිතුර වැරදි. දැන් මේක හොඳට මතක තියාගන්න. දැන් මේ Python 2 series එකේදී දැන් මෙතන මේ තියෙන්නේ Python 2.6.2 2 series එක තියෙන්නේ. දැන් මෙතනදී අපි සටහන් කරපු 12 බෙදන්න ඕනේ 5න්. දැන් 3 series එකේදී අපිට ආවා හරි පිළිතුර 2.4යි කියලා. නමුත් 2 series එකේදී මෙතන 2යි කියලා ආවේ. දැන් මෙතන ප්‍රශ්නයක් නේ. දැන් මේකට හේතුව තමයි දැන් අපි Python 2 series එකේදී දැන් මෙතන float අගයක් නේ මෙතන දශම අගයක් තමයි එන්න ඕනේ 2.4යි කියලා. අපි නමුත් මෙතන බෙදන්නේ දෙකම පූර්ණ සංඛ්‍යා බෙදන්නේ. එහෙමනම් අපිට මේක සිද්ධ වෙනවා මේ දෙකෙන් එකක් float එහෙම නැත්නම් දශම සංඛ්‍යාවකට හරවන්න. අපි එතකොට කරන්නේ මෙතනදී අපි බලමු 12 බෙදනවා 5.0. එතකොට මෙතන අපි දැන් floating point ඒ කියන්නේ දශම සංඛ්‍යාවක් ඇතුළත් කරලා තියෙන්නේ. එතකොට අපි ප්‍රෙස් කරලා බලමු. ඔන්න 2.39999 කියලා අපිට පිළිතුර ලැබුණා. එතකොට පිළිතුර හරි. දැන් මෙතනදී අපිට තියෙන්නේ ප්‍රශ්නේ අපි 3 series එකේදී අපිට මෙතන ඇතුළත් කරන්න ඕනේ මේ දශම සංඛ්‍යාවක් හැටියට පිළිතුර දශම සංඛ්‍යාවකින් එන බෙදීමකදී. නමුත් අපිට 2 series එකේදී මේක කරන්න සිද්ධ වෙනවා. දැන් මේක ඕගොල්ලෝ දැන් 2 series එකෙන් යම් කිසි දෙයක් අධ්‍යයනයක් කරන්න ගියොත් මෙතනදී වරදින් නිසා තමයි මේක කියලා දුන්නේ. මේක මතක තියාගන්න. 3 series එකේදී අපිට ඒක ගැටලුවක් නැති වුණාට 2 series එකේදී අපි අර මේ ඉහත මෙන්න මේ විදිහට අපි 5.0 හැටියට සටහන් කරන float අගයක් මෙතන සටහන් කරන්න ඕනේ. එතකොට තමයි අපිට පිළිතුර float අගයක් හැටියට ලැබෙන්නේ. එහෙම නැත්නම් අපිට float අගයක් හැටියට ඒ කියන්නේ දශම සංඛ්‍යාවක් හැටියට අපිට ලැබෙන්නේ නැහැ. එතකොට මේක හොඳට මතක තියාගන්න. දැන් මේ කියන ඔපරේටර් වල නීති මේවා ඔයගොල්ලෝ ලියාගන්න එක තමයි වටින්නේ. දැන් මේ නීති තියෙන ඒවා දැන් අපි මේ ප්‍රැක්ටිකල් කරන ගමන්නේ බලන්නේ. දැන් ඊළඟට අපි මේවා කෝඩ් හැටියට සටහන් කරලත් බලනවා. එතකොට අපි මතක තියෙන්න ඕනේ ඇයි අපි 2 series එකේදී 12 බෙදීම එතකොට 5.0න් කරන්නේ කියන එක මතක තියෙන්න ඕනේ. අපි දැන් මෝඩ් කියන ඔපරේටර් එක ගැන ඉගෙන ගන්න යන්නේ. අපි දැන් බලමු ඉස්සර වෙලාම දැන් මේ මෝඩ් කියන ඔපරේටර් එකෙන් අපි මොන වගේ දෙයක්ද කරගන්නේ අපේ කෝඩ් වලට මොකක්ද මේකෙන් කරගන්න පුළුවන් කියන එක. එතකොට දැන් අපි හිතමු අපිට තියෙනවා 9 4න් බෙදන්න. 9 4න් බෙදන්න. එතකොට 9 4න් බෙදුවාම එන පිළිතුර නෙමෙයි අපිට අවශ්‍ය වෙන්නේ. 9 4න් බෙදුවාම ඉතිරි වෙන ශේෂය. මේ ශේෂය තමයි අපිට අවශ්‍ය වෙන්නේ. එතකොට මෙන්න මේ මෝඩ් කියන ඔපරේටර් එකෙන් අන්නේ ශේෂය තමයි අපිට දෙන්නේ. පිළිතුර නෙමෙයි අපිට ලැබෙන්නේ මේ ශේෂය. එතකොට අපි සාමාන්‍යයෙන් බලමු දැන් 10 දෙකෙන් බෙදුවාම අපිට පිළිතුර 5ක් හැටියට එනවා ශේෂය 0යි. ශේෂය 0. එතනදී ශේෂය 0 තමයි එන්නේ. එතකොට අපි හොඳට මතක තියාගන්න මේ මෝඩ් කියන ඔපරේටර් එකෙන් අපිට දෙන්නේ ශේෂය. මෙතන එන ශේෂය තමයි අපිට දෙන්නේ. දැන් අපි Python 3 ideally shell එකේ ඉන්නේ. දැන් අපි බලමු මේ mode කියන ඔපරේටර් එක ක්‍රියාත්මක වෙන විදිහ. අපි බලමු ඉස්සර වෙලාම අපි අපේ අගය 9 හැටියට සටහන් කරලා ඊට පස්සේ mode operator එක සටහන් කරලා ඊට පස්සේ අපි මේ 9 4න් බෙදෙනකොට
ඉතිරි වෙන ශේෂයනේ දැන් අපි දැනගන්නේ. ඒක දැනගන්න ඕනේ. එතකොට දැන් අපි 9 4න් බෙදනකොට ඉතිරි වෙන ශේෂය. ඒක හන්ද අපි මෙතනට දැම්මේ / නෙමෙයි mod කියන ඔපරේටර් එක තමයි අපි මෙතනට පාවිච්චි කරේ. අපි දැන් බලමු මේක ක්‍රියාත්මක කළාම enter එක press කරනවා. ඔන්න 1යි කියලා ආවා. ඉස්සෙල්ලා අපි ගණිත බෙදනකොට ගණිතයේදී ඉතිරි ආවේ 1යි. එතකොට අපි බලමු නැවතත් 10 අපේ අගය ඒක අපිට ඕනේ ශේෂය දැනගන්න mod එක සටහන් කරලා අපි ඊට පස්සේ බෙදීම 2. හරි. ඊළඟට අපි බලමු නැවතත් enter press කරලා ඔන්න ශේෂය බිඳුවයි. හරිනේ. දැන් අපේ ගණිත කර්ම දෙක හරිනේ. ඒ කියන්නේ 9 4න් බෙදුවාම ඉතිරි වෙන ශේෂය 1යි. එතකොට 10 2න් බෙදුවාම ඉතිරි වෙන ශේෂය බිඳුවයි. එතකොට දැන් ඕගොල්ලන්ට තේරෙනවනේ මේක ඊටමත් වටින ගණිත කර්මයක්. පරිගණක භාෂාවලදී යම් කිසි සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් බෙදුවාම ඉතිරි වෙන ශේෂය දැන ගැනීමට තියෙන ඔපරේටර් එක. අපි දැන් බලමු අපිට යම් සංඛ්‍යාවක බලය සෙවීම සඳහා ඔපරේටර් එකක් දීලා තිනවා Python වලදී. එතකොට අපි ඒකට කියනවා exponent කියලා. එතකොට ඒකේ ඇත්තටම සංකේතය තමයි තරු සලකුණු 2. කියන්නේ වැඩි කිරීමේ සලකුණු 2ක්. එතකොට මේ අපි සාමාන්‍යයෙන් හිතන්න යම් කිසි විදියකින් අපිට 10 3වෙනි බලය හොයන්න සිද්ධ වෙනවා. එතකොට අපිට පුළුවන් වෙනවා 10 3 පාරක් වැඩි කරන්න. එතකොට ඒකට අපිට උත්තරේ 1000යි කියලා ලැබෙනවා. එතකොට දැන් මෙතනදී අපිට අපි හිතමුකෝ දැන් මේ 10 3වෙනි බලයනේ මෙතනට හදිස්සියවත් 10 20වෙනි බලය තිබුණොත් අපිට 20 පාරක් වැඩි කරන්න සිද්ධ වෙනවා. දැන් අපි ඇත්තටම මේ ඔපරේටර් එකෙන් මේ එක්ස්පෝනන්ට් කියන ඔපරේටර් එකෙන් සංඛ්‍යාවක බලය හොයන්නේ power හොයන්නේ අපි. එතකොට අපි මේකට දැන් අපි හිතමුකෝ 10 20 වෙනි බලය 10 to the power 20 කියලා කියන්නේ 10 to the power 20. එතකොට මේක හොයන්න දීලා තියෙන ඔපරේටර් එක. අපි දැන් ideal එකට ගිහින් බලමු කොහොමද අපි 10 to the power 20 10 to the power 3 මේවා බලය හොයන්නේ කොහොමද මේ ඔපරේටර් එක පාවිච්චි කරලා කියලා අපි දැන් බලමු. දැන් අපි Python 3 shell එකේ ඉන්නේ. දැන් අපි බලමු 10 3වෙනි බලය හොයන්න ඕනේ අපි. අපි එතකොට පාවිච්චි කරනවා තරු දෙකක්, තරු සලකුණු දෙකක් පාවිච්චි කරලා 3 අපි සටහන් කරලා අපි enter press කළාම මෙන්න අපිට ලැබුණා 10 ඒ කියන්නේ 10 to the power 3 වල බලය. ඒ කියන්නේ 10 3වෙනි බලය. ඊළඟට අපි බලමු දැන් සාමාන්‍යයෙන් අපි හිතමුකෝ 10 20 වෙනි බලය අපිට හොයන්න තියෙනවා කියලා. එහෙමනම් තරු සලකුණු දෙකක් අපි භාවිතා කරලා අපි 20 සටහන් කරලා enter press කළාම මෙන්න 10 20 වෙනි බලය. එතකොට දැන් ඔයගොල්ලන්ට තේරෙනවද අපිට හරිම ලේසියෙන් මෙතන මේ සංඛ්‍යාවක බලය හොයන්න පුළුවන්. දැන් අපි මුලින් කතා කරා 10 වැඩි කරනවා 3 පාරක් මේ විදිහට. හරි. එතකොට එන්නේ මෙන්න මේ විදිහට 1000 එන්නේ. නමුත් අපි මෙතනදී මේ 3 පාරක් 10 වැඩි කරනවට වඩා 10 සටහන් කළා ඊට පස්සේ තරු සලකුණු දෙකක් සටහන් කරන එක්ස්පෝනන්ට් කියන ඔපරේටර් එක සටහන් කළා 3 සටහන් කරනවා. මොකද 10 3වෙනි බලය නිසා. එතකොට අපිට පිළිතුර ලැබෙනවා. මෙතනදී 10 20 වෙනි බලය නිසා අපි 10 සටහන් කරනවා ඉස්සර වෙලාම අපේ අගය. ඊට පස්සේ ඔපරේටර් එක සටහන් කළා කී ගුණයකින්ද මේ 10 වැඩි වෙන්න ඕනේ 10 කීවෙනි බලය සොයන්න. එතකොට අපි ඒ විදිහට මෙතන සංඛ්‍යාව 20 කියලා ඉදිරිපත් කළාම අපිට මේ පිළිතුර ලැබෙනවා. මෙන්න මේක තමයි අපි මතක තියාගන්න බලය සෙවීමේ එක්ස්පෝනන්ට් කියන ඔපරේටර් එකකින් අපි සිද්ධ කරගන්නේ. ෂෙල් එකේ ඉන්නේ. දැන් අපි යන්නේ ෆ්ලෝ ඩිවිෂන් කියන ඇරිත්මැටික් ඔපරේටර්ස් වල අවසාන ඔපරේටර් එක පරීක්ෂා කරන්න. එතකොට දැන් අපි බලමු මෙතනදී අපිට තියෙනවා යම් කිසි සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් බෙදුවාම ඒ සංඛ්‍යාවත් එක්ක දශම සංඛ්‍යාවක් එනවා නම් ඒක ඉවත් කරලා පිළිතුර අරගන්න තමයි ෆ්ලෝ ඩිවිෂන් කියන ඔපරේටර් එක අපි භාවිතා කරන්නේ. අපි දැන් මුලින්ම බලමු 9
බෙදීම. අපි මුලින් බලමුකෝ බෙදීම 4. අපි එන්ටර් ප්‍රෙස් කළාම 2.25 කියලා අපිට පිළිතුර ලැබුණා. එතකොට දැන් අපිට මේ 0.25 අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට මේක නැතුව පිළිතුර ගන්න ඕනේ. එහෙමනම් අපි කරන්න සිද්ධ වෙනවා 9 අපේ සංඛ්‍යාව ඉදිරි ඇලයිරි 2/2ක්. එතකොට ඒ කියන්නේ ෆ්ලෝ ඩිවිෂන් කියන ඔපරේටර් එක ඊට පස්සේ 4 සටහන් කරනවා. අපි එන්ටර් ප්‍රෙස් කරලා බලුවම ඔන්න අපිට මෙතනදී පිළිතුර ලැබෙන්නේ 2යි අර දශම සංඛ්‍යාව ඉවත් කරලා අපිට ලැබෙනවා. එතකොට ඕගොල්ලෝ හොඳට මතක තියාගන්න දැන් මෙතනදී අපි මොකක්ද කරේ අර අපිට ලැබෙන පිළිතුරේ යම් කිසි විදිහකින් දශම සංඛ්‍යාවක් තිබුණොත් ඒක ඉවත් කරලා ලබා ගන්න තමයි අපි මේ ෆ්ලෝ ඩිවිෂන් කියන මේ ඔපරේටර් එක භාවිත කරන සීරීස් එකේදී මේ විදිහට 9 බෙදීම 4.0 අපි මේ විදිහට සටහන් කරන්න වෙනවනේ අපි මුලින් කතා කරේ. එතකොට අපි හිතමුකෝ ඔන්න පිළිතුර ලැබුණා අපිට 2.25 කියලා අපිට අගේ ලැබුණා. එතකොට දැන් අපිට ඕනේ මේකෙදී 0.25 ඒ කියන්නේ දශම සංඛ්‍යා ඉවත් කරලා පිළිතුර ගන්න නම් අපි 2 සීරීස් එකේදී මෙන්න මේ විදිහට 9 ඊළඟට අපි මේ විදිහට සටහන් කරනවා ෆ්ලෝ ඩිවිෂන් කියන ඔපරේටර් එක කියන්නේ /2 ඉදිරි ඇලයිරි 2ක් ඊට පස්සේ අපි 4.0 කියලා මේ විදිහට අපි දශම සංඛ්‍යාවක් සටහන් කරලා උත්තරේ 2 එන්නේ. එතකොට ඔන්න අපිට මෙතනදී අපිට දශම සංඛ්‍යා 1 ලැබුණා. බෙදීමේදී මෙතන දශම සංඛ්‍යා ඉවත් කරලා තමයි මේ ඔපරේටර් එකේදී ෆ්ලෝ ඩිවිෂන් කියන ඔපරේටර් එකේදී අපිට පිළිතුර ලැබෙන්නේ. එතකොට මේ විදිහට තමයි මේ අපේ ඇරිත්මැටික් ඔපරේටර්ස් වල අවසානම ඔපරේටර් එක තමයි අපි මේ දැන් සාකච්ඡා කරලා ඉවර වුණේ. අපි දැන් ඊළඟට බලමු මේවා භාවිතා කරලා පොඩි කෝඩ් නිර්මාණය කරන්නේ කොහොමද කියන එක ඊළඟට අපි බලමු.